සමහරු උද්ඝෝෂණ කරනවා. තවත් සමහරු සත්‍යග්‍රහයන් කරනවා. තවත් සෙට් එකක් කතරගම ගිහිලා පොල් ගහනවා. මගේ දරු පරපුර මගේ දරුවන් බේරලා දෙන්න කියලා කතරගම දෙවියනි කොහොම ගහන්න බැහැ. පොඩ්ඩක් හිතන්න අධ්‍යාපන ප්‍රතිසංස්කරණය මේ රටට අවශ්‍ය වෙන්නේ ඇයි කියලා. අපි තවමත් දියුණු වෙමින් පවතින රටක්. හැබැයි ලෝකය අපට වඩා දශක දෙක හමාරක් ඉදිරියෙන් එක ඉංග්‍රීසි වචනයක අබභාවිතයක් නිසා මේ ප්‍රශ්නය උඩු යටිකුරු වෙන්නේ. අපි කියන්නේ නෑ මේ පොතේ තිබ්බ වචනය හරි වචනයක් කියලා. ආණ්ඩුවක් ඉන්නේ ඒකට. ආණ්ඩුව කරන්න ඕන ඒ වැරද්දට මුලපුරපු ඒ පාර්ශවයන් හොයාගෙන මේ ජනතාවට පෙන්වන එක. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන්න ඕනි කියලා මුල් අඩිතාලම වැටෙන්නේ 2019 වසරේ. 2019 ඉඳලා 2026ට අවුරුදු 7ක්. මේ අවුරුදු 7ට මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය හඳුන්වා දෙන්න නොහැකි වුණා. කොහොමින් කොහොම හරි මේ ගත්ත වෑයම අති විශිෂ්ටයි. සමහරු කියනවා මේ පොත් අස්සේ විවිධ පාට ගෙනාවලු. තවත් සමහර සෙට් එකක් කියනවා මේ පොත් ඇතුළට සමනල්ලු දැම්මලු. තවත් සමහරු ඒක අස්සේ අගමැතිතුමියගේ වැරදිත්ම වාපානවලු. කොහොම හරි Tamanගේ දරුවන්ට ලබා දෙන්න ගියපු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අස්සේ පාට හීන හොයපු මිනිස්සු සෙට් එකකුත් අපි මේ කතා බහ ඇතුලේ දැක්කා. වැරදි තියෙනවා නම් ඒ තියෙන වැරදි ටික නිවැරදි කරගෙන මේ මොඩියුල් සෙට් එක අතටම දෙනවා නම් පාසල් මට්ටමින් එළියට එන දරුවන් වෘත්තීය මට්ටමේ ශිෂ්‍යයන් බවට පත් වෙලා යන්නේ. මේ බලපන් ලංකාව වෙනස් කරන්න පුළුවන් පළවෙනි හරවුම් ලක්ෂයක්. 6 වසර දෙන්නේ ව්‍යවසායකත්වය හා මූල්‍ය සාක්ෂරතාවය. උඹට ව්‍යවසායකත්වය කළමනාකරණය ඒ ලෙවලට තියෙනවා. ඒතර උඹ හිතපන් මේ ළමයා ඒ ලෙවලට ඇද්දි කොච්චර දක්ෂෙක් වෙයිද? මේ 6 වසරේ මොඩියුල් එකේ ව්‍යවසායකත්වය හා මූල්‍ය කළමනාකරණය කියවලා බලපන්. මතක තියාගනින් ඒ ලින්ක් එක දැම්මෙත් මේ මජර දේශපාලන ප්‍රතිඵලයක් විදිහට මේ කඩා දැඩි කතාබහට ලක්වෙච්ච මොඩියුල් සෙට් එක මේ වෙද්දි සෝෂල් මීඩියා වල සෑහෙන්න ව්‍යාප්ත වුණා. මේ මොඩියුල් වල පිටකවරේ ෆොටෝස් ටික පවා මේ වෙද්දි සෝෂල් මීඩියා වල ප්‍රබලව ෂෙයා වුණා. ජලජ සම්පත්, මැණික් සහ ස්වර්ණාභරණ, ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාවය, පොල් කර්මාන්තය, හරිත කෘෂි හුරුව, මූලික තාක්ෂණික හුරුව, විදුලි සහ ඉලෙක්ට්‍රොනික තාක්ෂණ වේදය. මෙන්න මේ මොඩියුල සෙට් එක තමයි 6 වසරේ පන්තියට ඇතුළත් කරපු අලුත්ම පොත් සෙට් එක. පාසල් අධ්‍යාපන ක්‍රමේ හොඳම රට තමයි ෆින්ලන්තය කියන්නේ. දෙවෙනියට තියෙන්නේ සිංගප්පූරුව. තුන්වෙනියට තියෙන්නේ ජපානය. මේක හිටපු ජනාධිපතිවරු වරක් ලංකාවට ඇවිල්ලා කියලා ගියාලු ලංකාව වගේ ඒ රටවල් හදනවා කියලා. හැබැයි අපේ රටේ අධ්‍යාපනයටත් මේ වගේ කතා මැවෙද්දී අපි කල්පනා කරන්නේ මේ රටවල් කවදා දියුණු වේද කියලා. සමහරෙක්ට හිතෙන්න පුළුවන් මම කතා කරන්නේ දේශපාලනීකරණය වෙලා කියලා. නැහැ. මම මේ කතා කරන්නේ අපේ රටේ අනාගතය වෙනුවෙන්. උපතේ ඉඳලා මරණය වෙනකන් අපි කරන්නේ සෑම මොහොතකම ඉගෙන ගන්න එක. මේ ඉගෙන ගන්න එක අපේ රටේ සමහරක් උදවියට නම් ඇස් වලට කටු වනිනවා වගේ. මොකද තාරකන හැකියාවක් සහිත බුද්ධිමත් අනාගතයක් බිහි වෙන එක සමහර ඔය පාට සමනල්ලු කියපු ඒ වගේ සෙට් එකට ලොකු තර්ජනයක්. මේක තමයි තිත්ත ඇත්ත. නැත්තම් මේක නෙවෙයි රටේ තියෙන ප්‍රබලතම ප්‍රශ්නය. ගුරු විදුහල්පතිවරු, අපේ රටේ වෘත්තීය සංගම්, දරුවන්ගේ දෙමාපියන්, ඒ වගේම පාසල් යන දරුවෝ මේ හැමෝම පිළිගන්නවා මේ රටට අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි කියලා. පොතක තිබ්බ ඉංග්‍රීසි වචනයක් නිසා අනාගතය අඳුරු කරන එක නම් හරිම අපරාධයක්. කොහොම නමුත් මේ පොත හැදුවේ අපේ රටේ මහාචාර්යවරු, ආචාර්යවරු එකතු වෙලා නිසි අධ්‍යාපනයක් නැති තැන තැන වාචාල විදියට කියවන පාට පොත් ඇතුලේ වර්ණ දැම්මා කියපු සෙට් එකට අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ඕනි වෙන්නේ ඇයි කියලා ඔබටම තේරෙනවා ඇති. සමහරු මේ ප්‍රශ්නේ වවාගෙන කන්න හදනවා. ඒත් එක්කම ජනතාව විසින් එපා කියලා අයින් කරලා දාපු උදවියම මේ ප්‍රශ්නේ කරලියට ගෙනල්ලා ඇතැම් අයගේ නම ප්‍රසිද්ධ කරගන්නත් වැඩ කරනවා. ඇතමුන් මාධ්‍ය සංදර්ශන දානවා. තවත් සමහරු නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ මේක පලිහක් කරගෙන මිනිස්සුන්ට තමන්ගේ නම අමතක වෙලා ගිහිල්ලා තියෙද්දි ආයෙත් කරලියට ඇවිල්ලා මාධ්‍ය සංදර්ශන දාන උදවිය නම් මේ දවස්වල වැහි වැහැලා. ඇතමුන් උපවාස කළත්, තවත් සමහරු උද්ඝෝෂණ කළත්, කතරගම ගිහිල්ලා පොල් ගැහුවත් අපි නම් කියන්නේ අපේ රටේ දරුවන්ට අධ්‍යාපන ප්‍රතිසංස්කරණය මීටත් වඩා හොඳට ලබා දෙන්න ඕනි කියලා. මොකද මේක පුංචි දිවයිනක්. මිනිස්සුන්ගේ ශ්‍රම සම්පත, එහෙම නැත්නම් දැනුම, ආකල්ප, කුසලතා තමයි මේ රටේ දැවැන්ත ශක්තිය. පැත්තකින් කෘෂි කර්මාන්තය, තවත් පැත්තකින් මැණික් කර්මාන්තය, තවත් පැත්තකින් ව්‍යවසායකත්වය, තවත් පැත්තකින්
විදුලි ඉංජිනේරුකරණයන්ට අවශ්‍ය කරන දැනුම ලබා දෙන මොඩියුල සෙට් එකේ අන්තර්ගතදේ. මේ රට පුංචි දිවයිනක් ශ්‍රම සම්පත දැනුම ආකල්ප කුසලතාවෙන් හෙබි තර්කන බුද්ධයක් සහිත දරු දැරියන් පිරිසක් නිර්මාණය කරනවා නම් ඔය අත්තකොළුවලට භාවිත වන දේශපාලන පක්ෂවලට කඩේ යන මිනිස්සු කොට්ටාශයන් අඩු වෙනවා. රටේ දියුණුව ඒකෙන් නිතතින්ම ලගා කරගන්න හැකියාවක් ලැබෙනවා. එනිසා ඉන්සයිට් පිච් රිමාල් අද මේ ගෙනපු වීඩියෝ එක රටේ අනාගත පරපුර වෙනුවෙන්. ඒ නිසා ඔබ ඔබේ දරුවාගේ සුරක්ෂිත හිතක් වෙනුවෙන් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා හොඳ කෝණයකින් හොඳ ඇහැකින් බලමු. අපේ රටේ දරුවන්ගේ අධ්‍යාපනයට හොඳ සවියක් ලබා දෙන මේ වැඩපිළිවෙලට අපි එකතු වෙමු. ඔබට ජය. Insight with Sri Mall.